අද ඔයාට කියලා දෙන්න යන්නේ ඉතාම සරල ටෙක්නික් එකක්. ඔයාගේ ජීවිතයේ බ්ලොග්ස් අයින් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. හායි, මම ඉන්ටර්නැෂනල් මයින්ඩ්සෙට් කෝච් මහේෂිකා හේරත්. අද අපි කතා කරන්නේ ඔයාගේ එනර්ජි එකේ, ඔයාගේ වටේ තියෙන ඕරා එක ක්ලීන් කරන සරල ටෙක්නික් එකක්. ඔයාට උදේ හවස පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ ජීවිතයේ, ඔයාගේ මුදල් සම්බන්ධයෙන්, ඔයාගේ සම්බන්ධතාවයන් සම්බන්ධයෙන්, එතකොට ඔයාගේ රැකියාවේ, ඔයාගේ මුදල් මට්ටම, මේ දේවල් වල මොන හරි බ්ලොක්ස් තියෙනවා නම් මේක ක්ලියර් කරන්න සපෝට් කරනවා මේ ටෙක්නික් එකෙන්. මේකට ඔයාට ඕනේ හඳුන් කූරක්. ඊට කලින් මෙන්න මේ දේවල් ටික ලෑස්ති කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ගේ, ඔයා ඉන්න තැන ඊටාම පිරිසිදු වෙන්න ඕනේ. මේක කුණු ගොඩක් වෙන්න බෑ. මේක පොඩි මියුසික් එකක් දාගෙන කොනක ඉඳලා අස් කරන්න. ඒක අස් කරාම ඊට පස්සේ දිගටම මේන්ටේන් කරගෙන යන්නයි තියෙන්නේ. ඒ හින්දා උදේ හවස ගේ පොඩ්ඩක් අතු ගාලා දාන්න ඊට පස්සේ කරන්න තියෙන්නේ. ඒ හින්දා මේක හොඳට ඕගනයිස් කරලා ලස්සනට අස් කරගන්න. ඊට පස්සේ උදේට මූණකට හොදලා ඉවර වෙලා මේක කරන්න පුළුවන්. හවසටත් ඔක්කොම වැඩ ඉවර වෙලා වොෂ් එකක් දාලා මේ වැඩේ කරන්න පුළුවන්. හරි. මේකට අපි ගන්නෙ හඳුන් කූරක්. හඳුන් කූරක් අරගෙන අපේ ශරීරයේ තියෙනවා 7 එනර්ජි පොයින්ට්ස්. උඩ ඉඳන් හිස් මුදුනේ නළල ප්‍රදේශය, ඊට පස්සේ උගුර, ඊළඟට පපු ප්‍රදේශය, බඩ, යටි බඩ, ඊට පස්සේ ඔයාගේ සෙක්ෂුවල් ග්ලෑන්ඩ් එක ඒරියා එක. මේ ටික ටාගට් කරලා හඳුන් කූරක් පත්තු කරලා මේක හැම පොයින්ට් එකකටම අල්ලලා I am sorry, please forgive me, thank you, I love you කියන එක තමයි කියන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ මානසිකත්වයෙන්. ඔයා මේ කතා කරන්නේ ඔයා අදහන දෙවියන්ට, එහෙම නැත්නම් ඔයාගේ විශ්වයට. ඒ කියන්නේ මං අතින් මේ ජීවිතේ දේවල් මේ කියන ඒරියාස් වල මොන බ්ලොක්ස් මං අතින් හැදිලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. මට අවබෝධයක් නැහැ. ඒක හොයලා ඒක ක්ලියර් කරලා දෙන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා. ඒක කරලා දෙනවට thank you, I love you. මේක තමයි ඔයාගේ මනසේ වැඩ කරන්න ඕන දේ. එහෙම හිතාගෙන අර එනර්ජි පොයින්ට්ස් හතේ මේක කරකවන්න. I'm sorry, please forgive me, thank you, I love you කියලා. ඊට පස්සේ ගෙදර කාමරවල මුළු 4ට ගිහිල්ලා මේ වගේම මුළු ගේම කවර් කරන්න. ගෙදර අනිත් අය ඉන්නවා නම් ඒ අයත් එකතු කරගෙන මේක කරන්න. එතකොට හැමෝටම මේකෙන් ලොකු වෙනසක් වෙන්න පටන් ගන්නවා. මේක අයිඩියලි කරනවා නම් හොඳයි, උදේටයි හවසටයි දෙපාරක්. ඒ කරලා බලන්න ඔයාගේ ජීවිතේ තියෙන හිර වෙච්ච ගතිය, ප්‍රශ්න තියෙන ගතිය අඩු වෙලා යනවා. ඒ වගේම තව දුරටත් ඔයාට තියෙනවා නම් ප්‍රශ්නයක්, මම මේ හැම දෙයක්ම කරලා දැන් මෙතනින් හරිය මට කරන්න දෙයක් හිතාගන්න බෑ කියලා, ඒ වගේ වෙලාවට මට මෙසේජ් එකක් දාන්න. අපි 20 minutes clarity call එකකට කනෙක්ට් වෙමු. ඒකෙදි ඔයා දැන්ට තියෙන ප්‍රශ්නෙත්, ඔයාගේ goals වලට යන්න ඔයාට තියෙන අවශ්‍යතාවයත් අපි අඳුරගෙන, ඒ අතර ඔයාගේ තියෙන skill gap එක අඳුරගෙන ඒක හදන්න මම ඔයාට support කරනවා. ඒකට මෙසේජ් එකක් දාන්න. ඒ වගේම මේ ටෙක්නික් එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන ඔයාගේ යාළුවෙක්ට ෂෙයා කරන්න. මොකද අපි හැමෝම සතුටින් ජීවත් වෙන්නයි ඕනේ. අපිට කරන්න පුළුවන් උපරිමයෙන් අපි කෙනෙක්ට උදව් කරනවා නම් ඒකේ ඒ එනර්ජි එක, ඒ ভাইබ්‍රේෂන් එක, ඒ පින අපිට හැමදාම තියෙනවා.